වගේම ආදරෙන් සාදරෙන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. දැන් මේ දවස්වල තියෙන කාලගුණ තත්ත්වයක් එක්ක මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඇති කියලා. මම අද හිතුවේ ඔයාලත් එක්ක හැමදාම මම ඔයාලට කියනවා short note හදන්න, අරම හදන්න, මෙහෙම හදන්න කිය. ඒනොත් මට ඔයාලට මම හදපු short note එකක්වත් පෙන්වන්න බැරි වුණා. මොකද මේ ගොඩක් වීඩියෝස් කරනකොට මම ගෙදර හිටියෙත් නැහැ. මේ දැන් සමහර ෂෝට් නෝට් සමහර පොඩි නංගිලා මල්ලිලා අරගෙන ගිහිල්ලා යාලට වැදගත් දේවල්. ඉතින් මගේ ළඟ තිබ්බෙත් නැහැ. දැන් කාමරේ ගස් කරනකොට ෂෝට් නෝට් වගේක් තිබිලා හම්බුණා. මම උසස් පෙළට හදපු ටිකක්. ඉතින් මම හිතුවා ඔයාලට ඒ ටික පෙන්නුවොත් ඔයාලට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා ෂෝට් නෝට් එකක් කොහොමද හදන්නේ කියන එක ගැන. හරි එහෙනම් ගොඩක් වෙලා යන්න නැතුව වීඩියෝ එකට යමු. අපි ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ මොකද්ද? ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ අපි ඉගෙනගත්තු දැනුම හරිම කෙටි ප්‍රමාණයකින් මතක හිටින විදිහට හදාගන්න නෝට් එකක්. අපි ෂෝට් නෝට් එකක් පාවිච්චි කරන්නේ අර මුළු නෝට් එකම කියවනවට වඩා අඩු කාලයකින් වැඩි දැනුමක්, වැඩි මතකයක් ලබා ගන්න පුළුවන් විදිහට යම්කිසි සටහනක් හදාගන්න තමයි අපි ෂෝට් නෝට් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ හදන ෂෝට් නෝට් එක මට අනුව, ඔයාට අනුව, විෂයෙන් විෂයට අනුව ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඒ එක්සෑම් වලට අනුව වෙනස් වෙනවා. මම හදන ෂෝට් නෝට් එක ඔයාට ක්ලියර් නොවෙන්න පුළුවන්. ඔයාට නොතේරෙන්න පුළුවන්. ඔයා හදන ෂෝට් නෝට් එක මට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ක්ලියර් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෂෝට් නෝට් එක කෙනාගෙන් කෙනාට අනුව, සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට අනුව, ඔයා කරන එක්සෑම් එකෙන් එක්සෑම් එකට අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඔයාට ගැලපෙන ෂෝට් නෝට් එක හදන විදිහ තීරණය කරන්න ඕනේ ඔයා. ඒක මම හදන විදිහට හැදුවා කියලාවත්, තව කෙනෙක් හදන විදිහට හැදුවා කියලාවත් ඔයාට ගැලපෙන විදිහට හදාගන්න බෑ. ඔයාට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ ඔයා. ඉස්සෙල්ලම අන්න ඒක ඔළුවට ගන්න. ෂෝට් නෝට් එකක් හදන්නේ අපි මොකක් හරි විෂයකටනේ. එතකොට ෂෝට් නෝට් එක හදන්න කලින් පාඩම කියව ෂෝට් නෝට් එක හදන්න යන්න එපා. ඉස්සෙල්ලම මම මේ කියන්නේ මම කරපු විදිහ. ඒක තව කෙනෙක් වෙන විදිහකට කරලා තියෙන්න පුළුවන්. ඔයා වෙන විදිහකට කරලා තියෙන්න පුළුවන්. මොකක් හරි අර වැදගත් දෙයක් ගන්න තියනවා නම් ඒ දේ ගන්න. මම නම් කරන්නේ දැන් හිතන්නකෝ බයෝ කියලා අද උගන්වපු පාඩම. ඒ පාඩම ඇවිල්ලා ගෙදර හොඳට කියවලා ඔළුවට ගන්නවා. එතකොට මම දන්නවා මේ පාඩමේ මෙන්න මේ ටික තමයි තිබ්බේ කියලා. ඒ වගේම මම දන්නවා මේ ටික තමයි මේ පාඩමේ ගොඩක්ම highlight කරලා ඉගෙනුවේ කියලා. මම සර් උගන්වනකොට මම බයෝ වලට ගිය සර් කෙනෙක්ගේ ක්ලාස්. එතකොට මම ඒ සර් ගොඩක්ම බර වැඩි කරලා උගන්වන points තියනානේ. ඒවා highlight කරලා හරි special bullet marks දාලා හරි ලකුණු කරගෙන හොඳට අහගෙන ඉන්නවා ඒක. ඒතකොට මම දන්නවා මේක ලොකු කොටසක් cover කරන තැන. ඒ හින්දා මම මේක ගොඩක් ඔලුවට ගන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට ඒක හොඳට පාඩම් කරන්න. හිතනවා දැන් ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒක හොඳට පාඩම් කළා. මම ෂෝට් නෝට් එක හදන්න කලින් ඉස්සෙල්ලම past papers අපි අර පේසුරු වල එහෙම තියෙනවනේ MCQ, structures, essay එහෙම subject wise divide මේ වෙන් කර අන්න ඒකේ බලනවා ප්‍රභා සංශ්ලේෂණයට මොනවද අහලා තියෙන essay questions. essay එකකට ලොකු බල්ක් එකක් තියෙන. කියන්නේ ලොකු ප්‍රමාණයක් cover කරලා අහන්න. එහෙනම් මම බලනවා essay questions මොනවද මේකේ අහලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි අහලා තියෙන්නේ. එතකොට මම දන්නවා මේ ටික ලොකුවට highlight වෙන විදිහට තමයි මම මේ short note එක හදන්නේ. ඊළඟ මම යන්නේ structure questions වලට. structure එක තමයි උතන තියෙන වැදගත් එක. මොකද ඒකේ අහන්නේ යම්කිසි special point එකක් highlight කරලා. අර essay එකේ අහපු bulk එක නෙමෙයි අහන්නේ. විශේෂ point එකක් highlight කරලා තමයි අහන්නේ. ඉතින් essay questions මොනවද මේකෙන් අහලා තියෙන්නේ කියන එකත් ඔලුවට ගන්නවා. ඊළඟට MCQ ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ? MCQ කියලා කියන්නේ අර ටිකෙම කෙටි සාරාංශයක් වගේ දෙයක්. ඒ ටිකත් ඔලුවට ගන්න. ඔය ඔක්කොම ඔලුවේ තියාගෙන තමයි මම ෂෝට් නෝට් එක හදන්න පටන් ගන්නේ. එතකොට මම ස්ට්‍රක්චර් එකට ගැලපෙන්න
essay එකට ගැලපෙන්න MCQ එකට ගැලපෙන්න තමයි මගේ ෂෝට් නෝට් එක හදන්නේ. මොකද දැන් අපි අද ෂෝට් නෝට් එක හදුවට පස්සේ ආයෙ දවසක එක්සෑම් එකට කලින් පාඩම් කරනකොට කොහෙත්ම ඔයාගේ නෝට් එක බලපලා පාඩම් කරන්නේ නැහැ. එහෙම කරන්න නම් අපි ෂෝට් නෝට් එකක් හදන්න ඕනෙත් නෑනේ. ඉතින් ෂෝට් නෝට් එකේ ඔයාට වැදගත් වෙන ස්පෙෂල් කරුණු ඔක්කොම කොහොම හරි ගිල්ලලා තමයි හදන්නේ. ඔයා මතක තියාගන්න ෂෝට් නෝට් එක කියන්නේ දිග නෝට් එකක් නෙවෙයි. ෂෝට් නෝට් එක කියන්නේ දිග නෝට් එකක් නෙවෙයි. ෂෝට් නෝට් එක සමාන වෙනවා සාරාංශගත කිරීමකට. මම මේ කියන්නේ මට තේරෙන විදිහට සාරාංශගත කිරීමකට. හැබැයි ඔයාට බෑ මේ සාරාංශගත කිරීම නිකම් පුනීලයකින් පෙරලා වගේ මුළු බල්ක් එකම මේ ෂෝට් නෝට් එකට ගන්න. ඒ වගේම ඔයාට බෑ මේක නිකම් සල්ලඩේකින් වැලි හලනවා වගේ උඩින් පල්ලෙන් හලහලා ගන්න බෑ. ඔයා මේකේ හොඳම සාරය ටික තමයි මිරිකලා ගන්න ඕනේ. ඔයාලට තේරෙනවනේ මම කියන්නේ මොකද කියලා? හොඳම සාරය ටික තමයි මිරිකලා ගන්න ඕනේ. එතකොට ෂෝට් නෝට් එකේ ඔයා උඩින් පල්ලෙන් හැදිල්ලක්වත් මුළු නෝට් එකම ආපහු ලිවිල්ලක්වත් නෙමෙයි කරන්නේ. යම්කිසි දැනුම ටික සාරාංශගත කරලා වැදගත් පොයින්ට් ටික ගන්න තමයි කරන්නේ. ඔයාට ෂෝට් නෝට් එකක් හදනකොට එක්ක ඩයග්‍රෑම් එකක් විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ චිත්‍ර හදන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි ඒ චිත්‍රය අනුව ගන්න පුළුවන්. මම මේ විදිහට හදපු එකක් වඩ පෙන්නන්නම්. සතුන්ගේ වායු අමාරුව ගමකෝ. මේ මම හදපු ෂෝට් නෝට් එක. මම මේ ෂෝට් නෝට් හදලා තියෙන්නේ මම බස් එකේ ක්ලාස් ගියේ. එතකොට මට කියවන්න පුළුවන් වෙන විදිහට මට එහා පැත්තේ ඉඳගන්න කෙනාට කරදරයක් නොවෙන්නනේ මම පාඩම් කරන්න ඕනේ. මේ වැස්ස එහෙනම් ලොකුවට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් එක ගැන හිතන්න එපා. මම හැමදාම මගේ වොයිස් මේ වීඩියෝස් වල ටික කියනවා ඔයාලට. මේ ඉතින් මට හැබැයි ඉන්න එක්කනට කරදරයක් නොවෙන්න මම පාඩම් කරන්න පෙර ලොකු නෝට් එකක් හදාගෙන මට ඒක බස් එකේ යන ගමන් පාඩම් කරන්න අමාරුයි. හරියට මෙන්න මේ වගේ නෝට් එකක් හදාගත්තොත් මම මේක පෙරලා බලන්න යනකොට මොකද වෙන්නේ? මට එහා පැත්තේ ඉන්න කෙනාට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් මෙච්චර ලොකු නෝට් එකක් මට බස් එකේ යනකොට පාඩම් කරන්න හදාගන්න අමාරුයි. මේක ගෙදරේදි පාඩම් කරන්න නැත්නම් වෙන කොහේ හරි තැනකදී පාඩම් කරන්න නම් ගැලපෙනවා. යනඩ යමින් ගමන් පාඩම් කරන්න අමාරුයිනේ. මෙන්න මේ වගේ එකක් තමයි මම හදාගන්න. මේක හදලා තියෙන්නේ මම පෙරලන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට පොතක් වගේ පෙරලන්න පුළුවන් විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. මේ විදිහට නිකම් මේක අර පිටුවෙන් පිටුව පෙරලන්න පුළුවන් විදිහට. මම කියවන ඩයග්‍රෑම් විදිහට අපිට ෂෝට් නෝට් හදන්න පුළුවන් කියලා. මේ බලන්න මේ විදිහට ඩයග්‍රෑම් විදිහට අපිට ෂෝට් නෝට් එක හදන්න පුළුවන්. ඒ ෂෝට් නෝට් එක හදනකොට මේක රූප සටහන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට මම දන්නවා මෙන්න මේ විදිහට තමයි වායු හෝමාරුව සිද්ධ වෙන්නේ. ඒකට ඔයාලට ඩයග්‍රෑම් විදිහට හදන්නත් පුළුවන්. මේ තියෙන වායු හෝමාරුව පෙන්වන්න මම හදපු ඩයග්‍රෑම් එක. ඒකට මේකේ කලර් පාවිච්චි කරලා පෑන් පාවිච්චි කරලා චිත්‍ර ඇඳගෙන මම මේක කරනකොට මට මේක අර තවත් හොඳට අර අතට හුරු වෙනානේ. ඒ විදිහට අපිට කරන්න පුළුවන්. මේ විදිහට චිත්‍ර විදිහට ඔයාලට භාවිතා කරලා කරන්න පුළුවන්. මේ තියෙන මම වායු හෝමාරුවට හදපු මගේ නෝට් එක. ඒ වගේම තමයි අපිට chart විදිහට ගන්න පුළුවන්. දැන් වායු හෝමාරුවේ පාඩමේ ඔයාලා වෙන සබ්ජෙක්ට් කරන අය නම් සමහරවිට මේක නොතේරෙන්න පුළුවන්. දැන් ඒකේ තියෙනවනේ අර අතිරික්ත වායු පරමාව. ඒ විදිහට එක chart ඒවට chart විදිහට ඔයාලට ෂෝට් නෝට් හදන්නත් පුළුවන්. මේ තියෙන්නේ chart එකක් විදිහට. මම මේ chart එක දැක්කහම දන්නවා මෙන්න මේ විදිහට තමයි මේකේ වායු පරිමාණ ටික හැදෙන්නේ කියලා. තව එකක් පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔයාලට ඩයග්‍රෑම් විදිහට පාවිච්චි කරලා ගන්න පුළුවන්. මෙන්න මේකේ ඔයාලට කටුවට ලියලා තියෙන ටිකක් පේනවා ඇති. මම ඒක ගැන පස්සේ කියන්නම්. මේක හොඳට මට බලා ගන්න. කටුවට මම මේ තැන් වල ලියලා තියෙනවා.
මේක හිමම තියෙන පැත්තකින් ඊළඟට ඔයාලට ෂෝට් නෝට් එක හදනකොට questions විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ Q&A විදිහට. මේ ගොඩක් ඒවා මම Q&A විදිහට තමයි ෂෝට් නෝට් එක හදලා තියෙන්නේ. මොකද ඒකට ප්‍රශ්නේ උත්තරේ තව වැල්වට ආරම් නේ. ඒ කියන්නේ වැල්වට ආරම් කියලා කියන්නේ අපි හිතමු මිනිසාගේ දේහයේ විශාලතම අවයව මොකද්ද? සමනේ. එතකොට මේකේ කරුණු ලිව්වනම් හිම මිනිසාගේ දේහයේ විශාලතම අවයව සම වේ. එතකොට කරුණ අන්න ලොකුවට ගිහින් තියෙන දැන් ප්‍රශ්න කියවලා මට මතක් කරගන්න විතරයි තියෙන්නේ උත්තරේ මොකද්ද කියලා. ඒ විදිහට මට Q&A එකක් විදිහට ගන්න මයින්ඩ් මැප් එකක් විදිහට පාඩම් කරන එක ඇත්තටම ගොඩාක් වටිනවා. මේ මම සමට හදපු ෂෝට් නෝට් එක පොඩි ෂෝට් නෝට් එක. ඒ වුණාට මට ඕනි ඔක්කොම කරුණු ටික එසේ එකකට ගැලපෙන විදිහට ස්ට්‍රක්චර් එකට ගැලපෙන විදිහට MCQ එකකට ගැලපෙන විදිහට ඔක්කොම ටික මේකේ තියෙන විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. chart විදිහට හදන්න පුළුවන්. chart එක මම ඔයාලට පෙන්නන සමරි විදිහට හදන්න පුළුවන්. මේවා මෙන්න මේ සමරි විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඊළඟට මම කිව්වා මේ ෂෝට් නෝට් එකේ මෙන්න මේ තැන් වල මම ලියලා තියෙනවා කියලා වෙන පාටකින්. ඒ ලියලා තියෙන්නේ මම ඇත්තටම ෂෝට් නෝට් එක හදලා පස්සේ ආපහු සර්ගේ නෝට් එකවත් මේ ඉස්කෝලේ නෝට් එකවත් සම්පත්පත්වත් බැලෙන්නේ නැහැ මට. මම ආපහු බලන්නෙම මේක. මම කරන්නේ හැම සතියකටම සැරයක් මේ ෂෝට් නෝට් එක කියන්නේ සෙනසුරාදා ඉරිදා මට ක්ලාස් තිබ්බේ. මම ගියේ මට නම් ඇත්තටම මට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ලොකු කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න බැරි වුණා කියලා මම කිව්වනේ. තර්ඩ් ෂයි එකේදී මම කරේම සතිය දවස් දෙකේ විතරයි මට පන්ති තිබ්බේ. අනිත් දවස්වල එක දවසක් කියන බයෝ වල ෂෝට් නෝට් ටික අපව බලාගෙන යනවා. මේ එක දවසක් කියන්නේ ෆිසික්ස් වල අපව බලාගෙන යනවා. කෙමිස්ට්‍රි වල බලාගෙන යනවා. ඒ විදිහට බලාගෙන යනකොට ආපහු මේ ටික රිවයිස් වෙනවානේ. එතකොට අපිට මතකෙට යනවා. එනකන් දැකලා හුරුව අර බලලා හුරුව හරි තියනවානේ. ඒ විදිහට අපිට මතක හිටිනවා. ඒ විදිහට සතියකට සැරයක් පාඩම් කරනවා. මම මම ගොඩම පේපර්ස් කරේ. පේපර්ස් වලින් තමයි මගේ ලකුණු ගන්නේ කියලා. ඉතින් මට පාඩම් කරාට ෂෝට් නෝට් එකේ තිබිලා හරි මොකෙන් හරි මට අමතක වෙච්ච ඒවා වැරදෙනානේ. එතකොට මම කරන්නේ දැන් ආහාර ජීර්ණ පද්ධතියට අදාළව මොකක් හරි වැරදුනොත් ඒ වැරදිච්ච එකේ ප්‍රශ්නේ මෙතනින් ලිව්වා. ඒකට අදාළ උත්තරේ මෙතනින් ලිව්වා. එතකොට මම ආපහු මේක පාඩම් කරනකොට මට අර ප්‍රශ්නේ උත්තරේ ආපහු පේනවා. මට මේක වැරදුනා. ඇයි මට ඒක වැරදුනේ කියන එක හිතෙන්න මට මේක මෙතන තියෙනවා. ආයෙ මේ ප්‍රශ්නේ අහුවට මට කොයිම වෙලාවකවත් වැරදෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ටික්ස් පාවිච්චි කරන්න. එතකොට ඇත්තටම ලකුණු හරිම ලේසියෙන් අපිට කඩා ගන්න පුළුවන්. ඒ විදිහට ෂෝට් නෝට් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ෂෝට් නෝට් එක හැදුවා කියලා අපිට හැම වෙලෙම මතක හිටින්නේ නැහැ. මේක පාවිච්චි කරන විදිහත් එක්ක තමයි මතක හිටින්නේ. ඒ හින්දා පුළුවන් තරම් ෂෝට් නෝට් එක හදලා පැත්තකින් තියලා නිකන් ඉන්න එපා. ෂෝට් නෝට් එක පුළුවන් තරම් පාවිච්චි කරන්න. මේ මම හදපු ෂෝට් නෝට් මම තව පෙන්නන්න. මෙතන මේ එක එක පාඩම් වලට හදපු ෂෝට් නෝට් ටික තියෙනවා. මේ තියෙන සෛල විභාජනය. ඒකට හදපු ෂෝට් නෝට් එක මේක මේ අතට දැන් පෙරලගෙන යනකොට මට ඒ ඕනි විදිහට ඔක්කොම දෙනවා. මේක අර ලොකු කරුණු ටිකක් නෑ. මට වැදගත්ම ටික තමයි මම මේ රූපත් එක්ක ඇඳන්නේ. ඇත්තටම පේපර් එකේ අපිට රූප අඳින්න යනවා අඩු වෙන දැන් සෛල විභාජනයේ එහෙම රූපත් එක්ක මම මේක ඇඳලා තියෙන්නේ. එතකොට මට ඔළුවට යනවා මෙහෙම තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. පෙරලන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. පාට පාවිච්චි කරලා, highlight පාවිච්චි කරලා, bullet marks පාවිච්චි කරලා ඔයා කැමති විදිහට මේක කරගන්න පුළුවන්. තමන්ට ගැලපෙන විදිහට, තමන්ට පැහැදිලි විදිහට ෂෝට් නෝට් එක හදාගන්න. ඔය විදිහට තමයි හදලා තියෙන්නේ. තව එකක් පෙන්නන්නම් මම. මේ සෛලීය සසනේ වගේ ඒවා හැම වෙලේම අහන හින්දා මම කරලා තියෙන්නේ මේ දැන් මේ උඩින් මාක් එකක් දාලා තියෙන එක. ඒකෝට මම අද පාඩම් කරනකොට මට ආයේ මේ ටික ඔක්කොම පාඩම් කරලා තමයි අර සමහර ඒවා තියෙනවා ඇත්තටම ඇහෙන්නේ නැති ඒවා ප්‍රශ්නවල ඒ වගේ ඒවට යන්නේ. මෙන්න මේ විදිහට chart විදිහට ෂෝට් නෝට් එක හදාගන්න. ඒකෝට ඇත්තටම ලේසි. මෙන්න මේක. මම බලන්න සෛලීය සසනේ මේ කාබන් ඩයොක්සයිඩ්
මේ මොකද ග්ලූකෝස් අණුවකින් ATP ස්වයංසනේද නිපද වෙන විදිහ. ඒක ඔක්කොම යාන්ත්‍රණ ටික මම පහලට මෙන්න මේ විදිහට ලියාගෙන තියෙනවා. එතකොට මට මේ ටික මතකයි කියන්නේ මට යාන්ත්‍රණේ ලියන්න ආවට පස්සේ සට ගාලා ලියාගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා තමයි දන්නේ ඔයාට ගැලපෙන විදිය මොකක්ද කියන එක. ඒකට ගැලපෙන විදිහට ෂෝට් නෝට් එක හදාගන්න. ඇත්තටම ෂෝට් නෝට් හදනවා කියන්නේ ලකුණු ගන්න තියෙන ලේසිම ක්‍රමයක්. හැබැයි එක්සෑම් එක හෙටයි කියලා අද ෂෝට් නෝට් හදන්න දඟලන්න එපා. ඒකින් ඔයාලට ලොකු කාර්යක්ෂමතාවයක් තියා අර ගන්න තියෙන ලකුණත් ගන්න නැති වෙනවා. මොකද අපිට කාල කළමනාකරණය බැරි වෙනවානේ. ඒකට අමාරු වෙනවානේ. ඒ හින්දා මෙන්න මේ විදිහට තමයි මම ෂෝට් නෝට් හදලා තියෙනවා. ඔයාලට මම ෂෝට් නෝට් එක හදලා තියෙන විදිහත් පැහැදිලි ඇති. මේ A4 කොළ දෙකකට අනිත් A4 කොළයක් සෙලෝ ටේප් කරලා තමයි මෙන්න මෙතන මේ මම මේ පෙරලන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ විදිහට මම මේ ඔක්කොටම හදලා තියෙන්නේ පාඩම් වලට මට ගැලපෙන විදිහට. වැදගත්ම දේ තමයි අපිට කොවිඩ් ආවේ අපේ සිලබස් ඉවර කරන්න ඕන මෙන්න කියලා. එතකොට ගුරුවරුන්ට ඇත්තටම අපිට සිලබස් ටික ඉවර කරගන්න බැරි වුණා. එතකොට එහෙමයි කියලා අපි අතෑරියා නම් ඇත්තටම අපිට වැඩක් කරගන්න බෑනේ. ඒ හින්දා මම ඇත්තටම කරේ ඔය අන්තිම පාඩම් වලට මෙන්න මේ විදිහට වීඩියෝස් බල YouTube එකේ මෙහෙම ප්‍රශ්න හැදුවා. මේකත් ගොඩක් වැදගත්. මම මේක දැක්කේ නෑ කලින්. මේක හොඳ වෙලාවට මම දැක්කේ මෙන්න මේ උඩ මම SCQ ඒ කියන්නේ structure questions mind map essay map MCQ ඒ කියන්නේ structures මොනවද අහලා තියෙන්නේ ඒවා රතු පාටින් රෝස පාටින් highlight කරලා තියෙනවා. essay අහලා තියෙන ප්‍රශ්න කොළ පාටින් highlight. MCQ අහලා තියෙන තැන් කහ පාටින් highlight. එහෙම කරලා තියෙනකොට මම දන්නවනේ මේකෙන් MCQ එකක් අහනවා. ස්ට්‍රක්චර් එකක් මෙතනින් අහන්න පුළුවන්. එතන මට පාඩම් කරනකොට ඒක මම ගොඩක් highlight කරලා තමයි පාඩම් කරන්නේ. ඒ විදිහට ඔයාලට මේ විදිහට රූප පාවිච්චි කරලා ලස්සනට ඇත්තටම Tamanට ගැලපෙන විදිහට ෂෝට් නෝට් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන ඔක්කොම මම බයෝ වලට හදපු ෂෝට් නෝට් ටික. මේ පරිණාමයට හදපු එක මේ මුළු පාඩමක් නේ. ඉතින් මුළු පාඩමම පොඩි ෂෝට් නෝට් එකකට මේ විදිහට ගත්තට පස්සේ ඇත්තටම අපිට ලේසියිනේ පාඩම් කරනකොට ළමයි. ඒ කියන්නේ අපිට ආය ලොකුවට නටනට පාඩම් කරන්න දෙයක් නැහැ. මේක ආවයි මේ කියවන්නත් ආසිතනානේ මේක. දැන් සම්පත් පොත උනත් ඇත්තටම ගොඩක් ලොකුයි. ඒතකොට අපිට කියවන්න ටිකක් කම්මැලිනේ. එතකොට ඒ හින්දා මේ වගේ මයින්ඩ් මැප් එකක් ෂෝට් නෝට් එකක් හදාගත්තට පස්සේ ලස්සනට ඔයාට පාඩම් කරන්න උන ඇත්තටම ආසි හිතෙනවා. දැන් එක ගොඩේ තියෙන නෝට් එකක් අපිට පාඩම් කරන්න ආසි හිතෙන ප්‍රමාණයයි මේ විදිහට ලස්සනට හදාගත්ත මම කියන්නේ මගේ එක ලස්සනයි කියලා. මම කියන්නේ ලස්සනට හදාගත්තට පස්සේ ඇත්තටම අපිට බලන්න හිතෙනවානේ මේ ප්‍රභා සංශ්ලේෂණය. මේක හැම වෙලේම අහනින්න මම මෙතන බුලට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රභා සංශ්ලේෂණයේ chart අහනින්න ඒ chart එක highlight කරලා ඉඳලා තියෙනවා. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට ඔයාලගේ ෂෝට් නෝට් එක ඇත්තටම ලස්සනට හදාගන්න. ඒකට පාඩම් කරන්න ආසයි හිතෙනවා. වැරදෙන ඒවා මේ විදිහට රතු පෑනේ හරි මොකක් හරි වාට ගැලපෙන විදිහකට ලකුණු කරාට පස්සේ ඇත්තටම ලොකු ප්‍රමාණයක් ඔයාලට කවර් කරගන්න පුළුවන්. මේ ප්‍රජනන පද්ධතියට හදපු ෂෝට් නෝට් එක. දැන් ප්‍රජනන පද්ධතියම ගත්තට පස්සේ පුරුෂ ප්‍රජනන පද්ධතියයි ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය දෙකක් තියෙනවානේ. එතකොට පුරුෂ ප්‍රජනන පද්ධතියේ එක ෂෝට් නෝට් එකක්, ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ එක ෂෝට් නෝට් එකක්. ඒ විදිහට ෂෝට් නෝට් දෙකක් හදන්න. මොකද එතකොට පාඩම් කරන්න හරිම ලේසියි. මේ විදිහට තමන්ට ගැලපෙන දේ තමන් තමා කරන්න ඕනේ. ඒක තව කෙනෙකුට තීරණය කරන්න බෑ. ඔයාට ගැලපෙන්නේ මේක, මෙයාට ගැලපෙන්නේ මේක. ඒ විදිහට බෑ. එතකොට මම කියවනේ අපේ මුල් කාලේ අන්තිම කාලේ කොවිඩ් ආවා කියලා. ඒකට සර්ලට ඇත්තටම අපේ සිලබස් කවර් කරගන්න වෙලාව මදි වුණා. මේ මම හදාගත්තු නිකන් Google search කර එහෙම බල හදාගත්තු නෝට්.
මේ දවස්වල මම බස් වල යවෙන්නේ නැති හින්දා තමයි මෙච්චර ලොකු එක හදාගත්තේ. අනිත් එක මේ A3 කොලයක්ද කොහෙද? මේකේ මේ ලිංගික ප්‍රජනන දාර බීජාණුශාක වල ප්‍රජනන ක්‍රම හනවන තැන් වල බීජාණුශාක අවෘත බීජක ඒ වගේ ඇහුව මට මතකයි. ඉතින් මේ ඔක්කොම එක තැනකට මේ ප්‍රජනක චක්‍ර ටික ගත්තාම එකිනෙකට එකක් වෙනස් වෙච්ච තැන් ඒ විශේෂ තැන් ටික මතක තියාගන්න හරිම ලේසි. මේත් ඒ වගේම අර මේ පාරිසරික ජීව විද්‍යාවේ වනාන්තර බියෝම වල වෙනස්කම් ඒවා ඔක්කොම එක chart එකකට ගත්තට පස්සේ ඒ තැන් එකිනෙක සංසන්දනය කර බලන්න පුළුවන්. ඒ වගේම ඔය සමහර ඒවා මම මේ essay questions අහපු ඒවට උත්තරත් ලියලා මේවටම attach කරලා දෙනවා. මේ පරිසරික ජීව විද්‍යාවේ එහෙම අර ගොඩාක් වෙලාට එකම essay එකනේ ඇහෙන්නේ. එතකොට ඒ වගේ ඒවා බලාගත්තාම හරිම ලේසි. එතකොට මම මේ short note හැදුවේ බයෝ වලට විතරද? නෑ අතන මම වලට කිව්වා මේ කලින් වීඩියෝස් වලත් කියලා ඇති මම ෆිසික්ස් වලටත් හැදුවා කියලා. මේ මම ෆිසික්ස් වලට හදපු මේ මගේ මුළු ෆිසික්ස් නෝට් එකම මම ඇත්තටම මේ සර්ලා ගිහින් නෝට් බැලුවේ නෑ එක්සෑම් වලට යන ගමන් සර්ලාගේ නෝට් වල මම කරේ ගණන් හදපු එක තමයි. ගණන් ටික හදනවා තියරි ටික ඔක්කොම මේකේ තිබ්බේ. ඒ කියන්නේ සූත්‍ර. මේ බලන්නකො ඔක්කොම සූත්‍ර වැදගත් පොයින්ට්ස් ඒ විදිහට මේවා මේ ලකුණු කර මේ ඇඳලා ලකුණු කර තියෙනවා. එතකොට ඇත්තටම දැන් මේක කියවන්නත් ආසයිනේ. මම දන්නේ මට නම් මේ ෂෝට් නෝට් එක මම නංගිලා මල්ලිලා ඉල්ලුවොත් මේක දීලා නැහැ ෆොටෝ ගහගන්න කියලා තියාගෙන ඉන්නවා. මොකද මේක ඇත්තටම වටිනවා. මේ විදිහට මේ කමෙන්ට් වටින ඒවා ලියලා මෙහෙම ඒ ඕන් තැන් වල රූප සටහන් චිත්‍ර ඒ වැඳලා මේ ගණන් එහෙම වැරදිච්ච තැන් ඒව මේවැම මටයි වැරදින්නේ කියලා ලියලා තියෙන්නේ. මේකත් එක්කම පෙන්වන්න වටින එකක් තමයි මගේ මේ ප්‍රැක්ටිකල් නෝට් ටික. ඒ ටික තාපු තැනකට හොයා ගන්න බෑ. මම ඒක හොයාගෙන වෙනම වීඩියෝ එකක් වලට ගේන්න. මේ විදිහට නෝට් එකක් හදාගන්න. මම කියවනේ මේ කොවිඩ් ආවා කියලා අපිට ෆිසික්ස් වල කොවිඩ් එනකොට චුම්බක පාඩම හිම කරලා තිබ්බේ නෑ. ඊට පස්සේ මේ YouTube එකකින් අරගෙන මමයි මගේ යාළුවෝ එහෙම ඇත්තටම YouTube එකකින් තමයි නෝට් හදාගත්තේ. මේ ඉලෙක්ට්‍රොනික එහෙම YouTube නෝට් එකම තමයි මේ තියෙන්නේ. අර තාක්ෂණය වුණත් Taman දැනගන්න ඕනේ Tamanට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න එක්සෑම් කාලේ. අර Q&A එකක් ගේන්නම් කියලා මම තිබ්බේ. ඒකෙත් ගොඩක් අහලා තිබ්බා කොහොමද ෆෝන් එක බැලන්ස් කරන්නේ. ඒ වගේ ඒවා මේ ඒකටත් වෙනම වීඩියෝ එකක් ගේන්න. මේ විදිහට තමයි ෂෝට් නෝට් හැදුවේ. එතකොට මම ෂෝට් නෝට් හැදුවේ O level A level කාලේ විතරද. ෂෝට් නෝට් ඇත්තටම මම නෙමෙයි ඕනම කෙනෙක් කැම්පස් කාලෙත් හදනවා. ඒකට මම හදපු එකක් මම පෙන්නන්නම්. මේ මගේ ඇනටොමි වලට හදපු ෂෝට් නෝට් එකක්. බලන්නකෝ තවමත් ඒ පුරුද්දේ විදිහටම ගිහිල්ලා ඒ පිළිවෙලට මට ගැලපෙන විදිහට ඔක්කොම නෝට්ස් නේ. ඔයාලට අනිත් එක තමයි highlights. ඊට පස්සේ sticky notes, gel pens, දිලිසෙන pen, glitter pens ඒ වගේ දේවල් පාවිච්චි කරලා short note එක හදන්න. එතකොට ඇත්තටම හොඳට මතක හිටිනවා. මේ විදිහට short note එක මට ආස හිතෙන විදිහට මට බලන්න පුළුවන් විදිහට මට ගැළපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේ මගේ කැම්පස් නෝට් එක. ඔය විදිහට මේ ෂෝට් නෝට් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මට ඇත්තටම පාඩම් කරනකොට තියරි කියවගෙන ඔයාලට ඒක ගැළපෙනවා නම් ඒ විදිහට කරන්න. හැබැයි ෂෝට් නෝට් හදන එක ඔයාලට කාර්යක්ෂමයි නම් ඇත්තටම මේ විදිහට කරලා බලන්න. ඔයාට ලොකු දියුණුවක් ගන්න පුළුවන් වගේ පාඩම් වැඩවල මේ විදිහට ෂෝට් නෝට් හදුවොත්. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ විදිහට ෂෝට් නෝට් හදන්න, හදලා පාඩම් කරන්න. අන්තිමට ඉතුරු වෙන ඔයාලා පාඩම් කරපු දේ විතරයිනේ. ගෑනු ළමයෙක් වුණත්, පිරිමි ළමයෙක් වුණත් හොඳට තමන් කරන වැඩේ කාලෙට හරියට කරන්න. ඉතින් කවදාවත් වැරදින්නේ නැහැ. ඔයාලට මං කියනවා තේරෙනවද දන්නේ නැහැ. ඉතින් මගේ channel එකත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
තව මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ට වීඩියෝ ෂෙයා කරන්න. ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ වැඩ කටයුතු ඔක්කොම සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න.